ඊළඟට අපිට ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල කතා කරන්න තියෙන්නේ මේ non tariff barriers කියන එක. එතකොට මේ non tariff barriers කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි වට කියන technical barriers කියලා. හරිද? එතකොට trade barriers that restrict imports or export of goods or service through measures other than the imposition of tariffs. ඒ කියන්නේ අපි tariff වලට අමතරව දාන බාධක තමයි මේ non tariff barriers කියලා කියන්නේ. අපි ඒවට සාමාන්‍යයෙන් කියන technical barriers කියලා. ඊට පස්සේ මේ මොනවද? tariff barriers වලට වඩා non tariff barriers වල මේ වැදගත්කම නැත්නම් අවශ්‍යතාවය මේ ලෝකෙට එන්න මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ හත තමයි අපිට අපේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ ලෙසන් එක විදියට කියලා දුන්නේ මෙන්න මේ හත තමයි. පළවෙනි එක තමයි import quota. දෙවෙනි එක two tier tariff කියන එක. තුන voluntary export restriction. හතර domestic content requirement. පහ subsidy, higher dumping and others කතා කරනවා. අද ඒක යටතේ තව තුනක් අපි කතා කරනවා මේ tariff barriers. අපිට කතා කරන්න තියෙන පළවෙනි non tariff barrier එක තමයි import quota කියලා කියන්නේ. එතකොට මේ import quota කියලා කියන්නේ restriction placed on the amount of particular good that can be imported known as import quota. ඒ කියන්නේ අපි import කරන ප්‍රමාණය හරිද කිසියම් කොටසකට අපි මොනවද කරන්නේ? අඩු කරන එක තමයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ රජය කියනවා අපිට මේ භාණ්ඩයෙන් import කරන්න පුළුවන් ඒකක 500යි. නැත්නම් ඒකක 600යි කියන එක. අන්න ඒ වගේ අපේ volume එක restrict කරලා දානවා මේ import quota එක හරහා. එතකොට this may limited imported volume for specific time period. කියන්නේ හිතන්නකෝ දැන් ලංකාවේ කොරෝනා කාලේ මොනවද ඔය import quota භාවිතා වුණා. සමහර භාණ්ඩ ගේන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? ඒවා අඩු volume එකක් තමයි ලංකාවට ගෙනාවේ. එතකොට මේ import quota හරහා කරන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට government administrate quota by giving import license. Import quotas on manufactured goods have been outlawed by WTO. World Trade Organization එක මගින් මෙන්න මේ import quota යොදන එක සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? සාමාන්‍ය ඒගොල්ලෝ මේක නියාමනය කරනවා. මොකද හේතුව සමහරක් government මොනවද? අර සමහරක් රටවලට එරෙහිව මේවා භාවිතා කරන නිසා ගොඩක්ම නීතිමය වගේ මේ import quota කියන එක අවම කරන්න තමයි WTO එක බලන්නේ. හරිද? ඊළඟට අපි කතා කරනවා මේ types of quota. අපිට කතා කරනවා global quota and specific quota. එතකොට මේ global quota කියලා කියන්නේ කිසිම රටක් මෙන්ෂන් කරන්නේ නැතුව මුළු ලෝකෙටම මොකද්ද? පනවන quota එකක්. Quota which applicable to all import sources which not consider about country of origin. ඒ කියන්නේ මේක ඇමරිකාවෙන් දෙන්නේ, මේක ජපානයෙන් දෙන්නේ, මේක චයිනා වලින් දෙන්නේ. ඒවා කිසි දෙයක් අපිට අදාළ නැහැ. මොකද අපි කියනවා මේ භාණ්ඩයට මෙන්න මේ import quota එක අපි ගන්නවා කියලා. එතකොට අපි කොහෙන්ද එන්නේ කියන එක අපිට අදාළ නැහැ. ඒ භාණ්ඩයට තමයි අපි import quota එක ගහලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ඒකට උදාහරණය තමයි nation may restrict importing maximum of 100 gallon of crude oil. ඒකට කියන්නේ crude oil කියන එකට තමයි අපි මේ quota එක දාලා තියෙන්නේ. නැතුව කිසිම country එකකට නෙමෙයි. ඊට පස්සේ තියෙනවා specific නැත්නම් ඒකට කියනවා නැත්නම් selective quota කියලා. ඒ කියන්නේ quota that impose on a specific country independently. ඒ කියන්නේ අපි quota එකක් පනවනවා. මොකද්ද? මේ country එකෙන් අපි ගන්නෙ මෙච්චරයි. අර country එකෙන් ගන්නෙ අච්චරයි. උදාහරණයක් ලෙස දිනනවා. එතකොට Apple ආනයනය කරනකොට අපි කියනවා මිලියන 14ක් ඇමරිකාවෙන් Apple ගන්න පුළුවන්. මිලියන 10ක් මෙක්සිකෝ වලින්, මිලියන 6ක් තමයි කොහෙන්ද? කැනඩා වලින් ගන්නෙ. හැබැයි අපේ total import quota එක කීයද? 30යි. හැබැයි අපි ඒක specifically මෙන්න මේ country එකෙන් මෙච්චරයි ගන්න පුළුවන් කියලා mention කරලා තියෙනවා. ඔන්න ඕකයි මේ global quota යි specific quota එකයි අතර තියෙන වෙනස. ඊළඟට ගත්තොත් එහෙම during the period of growing demand, quota is more restrictive than import tariff because foreign supplier can't supply more than what country government allow to import. This may cause to domestic producers monopoly. ඒ කියන්නේ ගත්තොත් එහෙම
ඔයාලට පේනවා දැන් ආනයන භාණ්ඩයට එන ඉල්ලුමක් තියෙනවා. මොකද හේතුව ආනයන භාණ්ඩේ හරිම ගණන් අඩුයි. හරිද? එතකොට අපි ටැරිෆ් එකක් මේ දැම්මයන් පස්සෙත් ඒ ප්‍රයිස් එක වැඩි වෙලා අපේ ඩොමෙස්ටික් සප්ලයර්ස් වලට පොඩි වාසියක් හම්බ වෙනවා. හැබැයි මේ ඉම්පෝර්ට් කෝටා එකේදී කරන්නේ ඔයාලට කොච්චර සල්ලි තිබ්බත් කොච්චර ප්‍රයිස් එක වැඩි වුණත් ඔයාලට ඉම්පෝර්ට් කරන්න පුළුවන් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ඒක කිසියම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා ටැරිෆ් එකක් ගහලා මිල රුපියල් 50ට ගියා කියලා. මිල රුපියල් 50ට වැඩි වුණත් ඔයාලට ඕන තරම් ඉම්පෝර්ට් කරන්න පුළුවන් ඔයාලට කැමති නම්. හැබැයි මේ ඉම්පෝර්ට් කෝටා එකක් ගැව්වොත් මිල 50ට ගියත් මිල 25 වුණත් ඔයාලට ගේන්න පුළුවන් කෝටා එකේ ගාණ විතරයි. ඒ කියන්නේ 300 නම් 300 විතරයි. ඒ නිසා මේ ඉම්පෝර්ට් කෝටා එක ගත්තොත් එහෙම ටැරිෆ් වලටත් වඩා ගොඩක් රෙස්ට්‍රික්ට් එකක්. ඒ වගේම මේ රෙස්ට්‍රික්ෂන් එක හරහා අපේ ඩොමෙස්ටික් සප්ලයර්ට මොකද වෙන්නේ? එයාලට උත්තේජනයක් හම්බ වෙනවා. මොකද කොච්චර කරත් මේගොල්ලන්ට ගේන්න පුළුවන් ඉම්පෝර්ට් කරලා ඒ සීමිත ප්‍රමාණය විතරයි. ඒතර ඉතුරු ටික කොහොමද සපයන්නේ? ඉතුරු ටික ඔක්කොම සපයන්නේ ඩොමෙස්ටික් සප්ලයර්ස් ලට. ඊළඟට ගත්තොත් එහෙම in import tariff also domestic price will rise higher than the world price but can buy unlimited quantity. අර මං කිව්වනේ. දැන් ටැරිෆ් එකේ ඉම්පෝර්ට් කෝටා එකේ දෙකේම මොකද වෙන්නේ? ප්‍රයිස් එක අනිවාර්යෙන් ඉහළට යනවා. හැබැයි ටැරිෆ් වලදී අපිට ඕන තරම් මොනවද? ඉම්පෝර්ට් කරන්න පුළුවන්. හැබැයි කෝටා එකේදී අපිට ඕන තරම් ඉම්පෝර්ට් කරන්න බෑ. අන්න ඒ නිසා මේක ටැරිෆ් වලට වඩා හරිම රෙස්ට්‍රික්ටිව්. ඊට පස්සේ එතකොට මේකේ කියලා තියෙනවා degree of protection provided by tariff determined by the market mechanism but a quota forces the market mechanism. එතකොට මේ මොකද protection degree එක අපේ market mechanism වලින් තමයි tariff වල බලන්නේ. හැබැයි මේ quota එකක් දාගමන් ඔක්කොම market mechanism ටික මොකද වෙන්නේ? නැති වෙලා යනවා. හේතුව තමයි මේගොල්ලෝ ප්‍රමාණයකට කිසියම් ප්‍රමාණයකට ඉම්පෝර්ට් ප්‍රමාණය මොකද කරලා තියෙන්නේ? තද කරලා තියෙනවා. හරිද? ප්‍රයිස් එක ඉහළ යනවා තමයි. ප්‍රයිස් එක ඉහළ ගියා කියලා අපිට ඉම්පෝර්ට් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවද? ඔය අඩු වෙනවද එහෙම? නෑනේ අපිට කොච්චර ඉම්පෝර්ට් කරන්න පුළුවන් කීයද? ඒ දාලා තියෙන වොලියුම් එක විතරමයි. ඒ නිසා තමයි මාකට් මෙකැනිසම් ටික මොකද වෙලා තියෙන්නේ? ෆෝර්ස් ප්ලස් කරලා තියෙන්නේ. දැන් ඊළඟට අපි කතා කරන්නේ welfare effect of import quota. එතකොට මම මේ graph එක ඇඳලා තියෙන්නේ ඔයගොල්ලන්ට ලේසියෙන් නෝදා මේක ඇඳි. එතකොට මේකේ බලන්න මේ තමයි මේ නිල් පාටින් තියෙන්නේ supply curve of US domestic supply එක. එතකොට මේ තියෙන්නේ domestic demand එක US වල. හරිද? එතකොට මේ රතු පාටින් ගිහිලා තියෙන්නේ ඔන්න අපි import කරන ප්‍රමාණය. කියන්නේ අපේ කොහෙන්ද මේ ගන්නෙ? European Union එකකින්. අපි European Union එකෙන් මේ example එක ගත්තොත් එහෙම cheese ගන්න example එකක් තමයි මේ දෙන්නේ මගේ note එකේ තියෙන example එක තමයි මම මේ අරන් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ තියෙන්නේ free trade එක යටතේ සිදුවන දේ. හරිද? එතකොට ඕගොල්ලෝ පේනවා ඇති free trade එක යටතේ අපේ price එක කීයද? 2.5 ඩොලර්. එතකොට අපිට cheese එකක් ගන්න පුළුවන් 2.5ට. හැබැයි අපේ domestic suppliersලා සපයන්නේ කීයද එතකොට? 1යි. හරිද? හැබැයි අපේ domestic consumersලා consume කරන්න ඉල්ලනවා කීයද? 8ක්. එතකොට ඔයාලට පේනවා ඇති නේද මෙන්න මේ gap එක. මේ 1යි 8යි අතර gap එක කොහෙන්ද supply කරන්නේ? European Union එකෙන් import කරනවා. එතකොට අපි මේ යට තියෙන වගුවක් මේ වගකින්ම පුරවන් යමු. එතකොට consumers ලගේ demand එක ගත්තොත් එහෙම කීයද මේ free trade එකේ? 8යි. එතකොට US ලා supply කරන්නේ කීයද? US supplier supply කරන්නේ. අපේ domestic supplier supply කරන්නේ 1යි. එතකොට අපි ඉතුරු ටික කොහෙන්ද ගන්නේ? European Union එකේ. අන්න ඒක කියනවා කීයද? 7යි. 7ක් අපි කොහෙන්ද ගන්නේ? import කරලා. එතකොට price එක කීයද? 2.5යි කියන එක. ඔන්න ඊට පස්සේ US government එක මොකද කරන්නේ? import quota එකක් දානවා. ඒ කියන්නේ US government එක කියනවා කොහෙන්ද? European Union එකෙන් ගේන්න පුළුවන් cheese කොච්චරද? cheese 3ක් විතරයි. cheese එකක 3ක් විතරයි ගේන්න පුළුවන් කියලා. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකේ. කෙලින්ම දානවා අපි
මොනවද ඉම්පෝට් කරන්න පුළුවන් කීයද කොච්චර වෙනවද 3යිනේ අපිට ඒක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මෙන්න මේකේ මේ තියෙන සප්ලයි කර්ව් එක බලන්න සප්ලයි කර්ව් එක මොකදලා තියෙන්නේ සප්ලයි කර්ව් එක දකුණට ඇවිල්ලා තියෙනවා හරිද මේක දකුණට විතන් වුණා කියන එක කියනකොට වඩා දකුණට ආවා කියන එක විතරක් මතක තියාගන්න හරිද මොකද හේතුව දැන් ඉස්සෙල්ලා අපි මොනවද සප්ලයි කරේ නැතත් ඒ කියන්නේ අපේ ඩොමෙස්ටික් සප්ලයි වල සප්ලයි කරේ නැතත් අපිට කොච්චර පරිභෝජනය කරන්න පුළුවන්ද දැන් තුනක් අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න පුළුවන් හේතුව තමයි අපේ ඉම්පෝට් කෝටා එක 3යි අන්න ඒ නිසා තමයි මේ සප්ලයි කර්ව් එක දකුණට ගිහිල්ලා තියෙන්නේ වෙන මොකුත් විදා නෙමෙයි එහෙනම් බලන්න ඔන්න සප්ලයි කර්ව් එක මෙතෙන්ට ගියා සප්ලයි කර්ව් එක මෙතෙන්ට ගියායින් පස්සේ අපේ මොකද්ද ඔන්න ඩොමෙස්ටික් කන්සියුමර්ලා කන්සියුම් කරන ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා ඒක සරල නීතිය මොකද ප්‍රයිස් එක උඩ යනකොට අපේ ක්වොන්ටිටි ඩිමාන්ඩ් එක අඩු වෙනවා ඒ වගේම තමයි අපේ ඩොමෙස්ටික් කන්සියුමර්ස්ලා දැන් කන්සියුම් කරන්න ගියද 6යි ඒකත් මම මෙතනින් ලියනවා එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එක මෙතන ඉඳන් මේ අපේ සප්ලයි කර්ව් එක ඩොමෙස්ටික් සප්ලයි කර්ව් එක තමයි මේ තියෙන්නේ මෙන්න මේ ඩොමෙස්ටික් සප්ලයි කර්ව් එක ක්‍රොස් වෙන තැන තියෙනව නේද එතනින් පල්ලෙහාට යනදාම කොච්චරද අපි දැන් ඩොමෙස්ටික් සප්ලයිවල සප්ලයි කරන්නේ ඒගොල්ලෝ සප්ලයි කරන්නේ 3යි ඉස්සෙල්ලා ඒගොල්ලෝ සප්ලයි කරේ කීයද 1යි දැන් 3ක් වෙලා දිනවා මේ ඉම්පෝට් කෝටා එක නිසා මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඉන්සෙන්ටිව් එකක් වගේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ දිරිගැන්විලා දිනවා මොකද ඒගොල්ලෝ දන්නවා කොච්චර කරත් ඉම්පෝට් කරන්න පුළුවන් 3යි කියන එක හරිද ප්‍රයිස් එක වැඩි වුණොත් කාටද වාසි ඒක ඉම්පෝටර්ස් වල නැත්නම් අපේ ඩොමෙස්ටික් සප්ලයර්ස් වලට ඩොමෙස්ටික් සප්ලයර්ස් වලට ඒ නිසා තමයි ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ ඉම්පෝට් කරන ප්‍රමාණය මේ ප්‍රොඩියුස් කරන ප්‍රමාණය ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවා ඒකේ ඉඳලා 3 දක්වා එතකොට බලන්න අනිවාර්යයෙන්ම මොකද්ද සප්ලයි එක වැඩි වුණොත් මොකද වෙන්නේ සප්ලයි කර්ව් එක දකුණට ඉඳන් වුණොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ප්‍රයිස් එක වැඩි වෙනවද මෙතනදී වෙලා තියෙන්නේ අපේ මොකද කෝටා එකක් දාලා හිර කරලා තියෙන නිසා ප්‍රයිස් එක මොකද වෙලා තියෙන්නේ වැඩි වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ හරිද ඒතර 5 දක්වා 2.5 ඉඳලා 5 දක්වා මේක වැඩි වෙලා තියෙනවා හේතුව තමයි දැන් අපිට මොක කරත් මෙතනින් එහාට ගේන්න පුළුවන්ද ඉම්පෝට් කරන එක බෑ මං කිව්වා මාකට් මෙකැනිසම් මොකක්ද වෙන්නේ ෆෝස්ලස් වෙනවා අන්න ඒ නිසා තමයි මෙතනදී ප්‍රයිස් එක 5 දක්වා වැඩි වෙලා තියෙන්නේ මේක ඉන්සෙන්ටිව් එකක් කරගෙන දිනා කවුද අපේ ඩොමෙස්ටික් සප්ලයර්ස්ලා ඒ නිසා අපේ මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට කෝටා එකේදී මොනවද කන්සියුම් එක ඩොමෙස්ටික් සප්ලයි එක ඉම්පෝට් ප්‍රමාණය ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙනවා දැන් ඔන්න වෙල්ෆෙයාර් ඉෆෙක්ට් එක එතකොට මෙන්න මේ කැලල ගැන තමයි දැන් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ දින ට්‍රැපීසියම ගැන හරිද මෙන්න මේ දින ට්‍රැපීසියම ගැන තමයි ඔයගොල්ලෝ මේ අවධානය යොමු කරන්න දෙන්නේ අපි දන්නවා මෙන්න මේ ප්‍රමාණයක කන්සියුමර් සර්ප්ලස් එකක් තමයි ෆ්‍රී ට්‍රේඩ් එකේ තිබ්බේ කියලා හරිද මෙන්න මේ ත්‍රිකෝණ ප්‍රමාණයට හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය දක්වා කන්සියුමර් සර්ප්ලස් එක අඩු වෙලා තියෙනවා ඒ කියන්නේ ගත්තොත් එහෙම මෙහෙම තිබ්බ කන්සියුමර් සර්ප්ලස් එක මෙන්න මේ ප්‍රමාණයකින් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා ගිහිල්ලා මේ කැලේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ එතකොට දැන් වෙල්ෆෙයාර් ඉෆෙක්ට් එකට බලපාන්නේ මෙන්න මේ අඩු වෙච්ච කැලල හරිද අපි දන්නා මොකද්ද කන්සියුමර් සර්ප්ලස් ප්ලස් ප්‍රොඩියුසර් සර්ප්ලස් තමයි සෝෂියල් සර්ප්ලස් නැත්නම් වෙල්ෆෙයාර් කියලා කියන්නේ ටෝටල් වෙල්ෆෙයාර් එක කියලා කියන්නේ ඒ නිසා දැන් අපි මෙන්න මේකට වෙච්ච බලපෑම බලමු මෙන්න මේ A කියන කොටසෙන් අපි හඳුන්වන්නේ රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එක හරිද මේ රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ දැන් මේ කන්සියුමර් සර්ප්ලස් එකෙන් අඩු වෙච්ච කෑල්ල දැන් කවුද ගන්නෙ මේ බලන්න කවුද ගන්නෙ දැන් ගන්නෙ සප්ලයර්ස් නැත්නම් ප්‍රොඩියුසර්ස්ලා එහෙනම් මේ A කියන කොටස කන්සියුමර් ගේ ඉඳලා ප්‍රොඩියුසර්ට shift වෙලා ඒක නිසා තමයි මේකට රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ අපේ ඉන්කම් එක රීඩිස්ට්‍රිබියුට් වෙලා කාගෙන්ද කන්සියුමර් ගෙන් කාටද ප්‍රොඩියුසර්ට ගිහිලා දිනවා ඒගොල්ලන්ගේ බෙනිෆිට් එක ඊළඟට මෙන්න මේ කියන B කොටස මෙන්න මේ තියෙන පොඩි ත්‍රිකෝණي මෙන්න මේක ඇවිල්ලා
අපිට ගත්තොත් එහෙම resource wastage එක. මේකට කියනවා අපේ මොකද්ද? protective effect එක කියලා. මං කිව්වා මේක resource wastage එකක් කියලා. හේතුව තමයි අපේ මේ inefficient domestic suppliers ලා තමයි ඉන්නේ. හරිද? මේ import quota එක හරහා මොකද්ද කරලා තියෙන්නේ? ඒගොල්ලොම ආරක්ෂා කරන්න තමයි හදලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ දැන් එකයි සැපුවේ. දැන් free trade එක යටතේ ගත්තොත් එහෙම 2.5ට මේගොල්ලෝ සපයන්න කැමති එකයි. හරිද? හැබැයි මේ import quota එක නිසා price එක මොකද වෙලා තියෙන්නේ? 5 දක්වා වැඩි වෙලා. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලෝගේ supply එක 3 දක්වා වැඩි කළා. ඒ නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? අපේ අර resource මොනවද? මේ inefficient එකකට දාන්න වෙලා. ඒ නිසා දැන් මේක ඕගොල්ලෝ කියයි හොඳයිනේ දැන් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මේක යන්නේ කියලා. හැබැයි ඒක ගත්තොත් එහෙම අපේ රටින් මොකද්ද? අවාසි. හේතුව අපේ වෙන දෙයකට යවන්න තිබ්බ resources ටික මොකද වෙලා තින්නේ? මේ inefficient supply එකකට යොදවන්න වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ protective effect එකට අපි කියනවා මේකෙදී resource මොකද්ද? wastage එකක් කියලා. ඊළඟට මෙන්න මේ C කියන කොටස. මෙන්න මේ C කියන කොටස ගත්තොත් එහෙම අපිට එක්ක කාටද යන්න පුළුවන්? කාටද යන්න පුළුවන් ඒක? එක්කෝ අර import කරන කම්පැනියට යන්න පුළුවන්. නැත්නම් මේක යන්න පුළුවන් කාටද? government එකට. හරිද? එතකොට මෙන්න මේ C කියන revenue effect එකට අපි මේකෙදි කියනවා මොකද්ද? windfall profit එකක් කියලා. windfall profit එකක් කියලා කියන්නේ මේක එහෙට මෙහෙට වැනෙන profit එකක්. මේක import license එකක් දැම්මොත් කාටද යන්නේ? government එක. මේක import license එකක් නැතුව ගියොත් යන්නේ අර import company එකටම revenue එකක් විදියට. හරිද? එතකොට ඊළඟට තියෙනවා D. හරිද? මේක කාට හරි යන නිසා මේක අපේ weight loss එකක් වෙන්නේ නැහැ. හරිද? මම ඒක කියලා දෙන්නම් ඊළඟට. ඊට පස්සේ මෙන්න මේ D කියන කොටස. මෙන්න මේකට කියනවා අපි consumption effect එක කියලා. හරිද? මේකට consumption effect එක කියලා කියන්නේ අපේ domestic consumers ලා ඉස්සලා free trade එක යටතේ ඒකක 8ක් consume කරා. හැබැයි දැන් consume කරන්න කීයද? 6යි. හේතුව මොකද? දැන් price එක වැඩි වෙලා මෙයාලා ගන්න ප්‍රමාණය අඩු කළා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? සමාජ සුබ සාධනයේ අහිමි වීම. හේතුව මොකද? දැන් අපේ කට්ටියට consume කරන්න ඕන ප්‍රමාණයක් consume කරන්න බෑ මේ price වැඩි වෙච්ච නිසා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? එතන resources inefficiency එකක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ D කියන එකක් කාටවත් යන්නේ නැති හින්දා මෙන්න මේ B and D කියන කොටස තමයි මේ import quota එකේ මොකද්ද? dead weight loss එකක් කියලා කියන්නේ. හේතුව තමයි මේ A කියන කෑල්ල කවුද ගන්නෙ? suppliers ලා ගන්නවා. මේ C කියන කෑල්ල අර company හරි කවුද? අපේ government එක හරි ගන්නවා. ඒ දෙක කාට හරි යනවා. මොකද හේතුව ඒක කාට හරි benefit වෙනවා. හැබැයි මේ B and D කියන කොටස කාටවත් benefit එකක් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න මේ import quota එකේ dead weight loss එක කියලා කියන්නේ මොකද්ද? මේ B plus D කියන කොටස. නැත්නම් අපිට කියන්න පුළුවන් protective effect plus consumption effect කියන එක. හරිද? එතකොට මේකේ revenue effect එක ගත්තොත් එහෙනම් මම ගෝ මේ windfall profit එකක් කියනවා. හරිද? ඔයගොල්ලෝ හිතන්නකෝ හදිස්සියට අපේ government එක import කරන license එකක් දුන්නා. එතකොට ඒක කාටද යන්නේ? ඒ government එකේ revenue එකක් විදියට. හැබැයි හදිස්සියට government එක import license එකක් දාන්න නැතුව නිකන් තිබ්බොත් ඒක යන්නේ import company එකට. එතකොට ඒක revenue එකක් විදියට කාගේ හරි අතේ තියෙන නිසා තමයි අපි මේක dead weight loss එකට ගන්නෙ නැත්තේ. එතකොට අපේ consumer surplus එකෙන් අර අඩු වෙච්ච කෑල්ලෙන් මේ B කියන කෑල්ලයි D කියන කෑල්ලයි විතරයි අපිට කොහෙද සමාජයේ කාටවත් යන්න නැතුව ඔහේ පිළිවෙලක් විදියට තියෙන්නේ. ඒ නිසා තමයි මොකද්ද මේ B + D කියන කොටස dead weight loss එක කියලා අපි සලකන්නේ. කට් කරන්න. two tier tariff තමයි ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ. මේ two tier tariff කියන්නේ මේ tariff එකයි quota එකයි දෙකේම combination එකක්. මේක අපි හඳුන්වනවා නැත්නම් tariff rate quota කියලාත් මේක හඳුන්වනවා. combination of both tariff and
quota. හරිද? එතකොට මේකෙදි අපිට කතා කරන්න components තුනක් තියෙනවා. හරිද? එතකොට පළවෙනියටම අපි කරන්න ඕනේ මොකද්ද? අපේ quota limit එක. නැත්තම් maximum quota ප්‍රමාණය නැත්තම් maximum import quota ප්‍රමාණය අපි මුලින්ම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ රටකින් ගන්නවා නම් මෙන්න මෙච්චරයි import කරන්න පුළුවන් කියන එක තමයි එතන කියන්නේ. හිතන්නකෝ අපි ඕස්ට්‍රේලියාවෙන් Apple ගේනවා. Apple ගේන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් කියලා අපි කියනවා. Apple මිලියන 10ක් විතර ගේන්න පුළුවන් අපිට. Apple ගෙඩි මිලියන 10ක් විතරයි ගේන්න පුළුවන්. එතකොට within the quota tariff දෙවෙනි එක තමයි within the quota tariff. ඒ කියන්නේ ඒ Apple ගේනෝනේ අපි. දැන් අර quota එකක් දාලා දිනවා මිලියන 10ක්. එතකොට ඒ Apple ගේනකොට ඒ Apple වලට අය කරන tax එකක් තියෙනවනේ. tariff එක. අන්නේ tariff ප්‍රමාණය තමයි within quota rate එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියනවා මේ මිලියන 10 ඇතුළේ ගේන ඕන Apple ගෙඩියකට අපි සත 5ක නැත්නම් සත 50ක tax එකක් ගහනවා ඒක Apple ගෙඩියකට. ඊට පස්සේ over quota tariff කියලා කියන්නේ මොකද්ද? අර මිලියන 10ට වඩා වැඩියෙන් අපි Apple ගෙනාවොත්. ඒ කියන්නේ මිලියන 20ක් ගෙනාවොත් මිලියන 10කට අපිට ප්‍රශ්නයක් නැහැ. ඊටු මිලියන 10ට මොකද කරන්නේ? අර higher tariff rate එකක් අය කරනවා. ඒ කියන්නේ රුපියල් 5ක්, රුපියල් 10ක්, නැත්නම් රුපියල් 50ක් ඒ වගේ higher tariff rate එකක් දාන්නේ. නැතුව මේ ළඟ tariff rate දාන්නේ නැහැ over tariff rate එක කියලා. හරිද? අපි හැමතිස්සෙම මේ two tier tariff එකෙන් බලන්නේ මොනවද? අර quota එකට වඩා වැඩි ප්‍රමාණයක import මොනව කරන්නද? discourage කරන්න. එතකොට මේ within quota rate එකේදී අපිට නිකන් definition එකක් දෙන්න පුළුවන්. The allows a specific number of goods to be imported one tariff rate. ඒ කියන්නේ ඒ tariff rate එක යටතේ තමයි අර අපිට import කරපු limit එක ගේන්න පුළුවන්. ඕව කියන්නේ ඒ අර import limit එකට වඩා වැඩියෙන් අපි එක Apple ගෙඩියක් හරි ගේනවා නම් ඒ over tariff rate එක තමයි අපිට නැත්නම් over quota tariff rate එක තමයි අපිට බලපාන්නේ. එතකොට මම කියලා තියෙනවා දැන් මේකෙත් ඇඳලා තියෙනවා මම මේ US එකේ example එකක් අරන් තියෙනවා US. එතකොට US වල milk and cheese import කරන එක ගැන තමයි අපි මෙතනදී අරන් තියෙන්නේ. එතකොට within the quota ඒ කියන්නේ මෙන්න මේ මිලියන 5.7ක් මිලියන 5.7 අනිවාර්යයෙන්ම කීයක් තියෙනවා මේ tax එක නැත්නම් tariff එක. මෙන්න මේ quota එකට tariff එක තියෙනවා 3.2 cent per liter කියන එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ මිලියන 5.7ට බලපාන්නේ මොනවද? මෙන්න මේ 3.2 කියන මේ සත ගන්න. හැබැයි මේ 5.7ට වඩා වැඩියෙන් 1 මිලිලීටරයක් හරි ගෙනාවොත් අන්න ඒකට බලපානවා කීයද? 88.5ක බද්දා. එතකොට බලන්න මෙතන 3.2යි. හැබැයි මෙතන 88යි. එහෙනම් මේ හැමතිස්සෙම අපි මොනවද මේ quota එකට වඩා ප්‍රමාණයක් import කරන්න කැමති වෙනවද? නෑ. මොකද හේතුව ගෙවන්න තියෙන tariff එක වැඩි නිසා. cheese වලත් බලන්නකො. අපි 7.10යි ගන්නෙ මෙන්න මේ 2.6 මිලියන 2.6ක cheese කිලෝග්‍රෑම් ගෙනාවොත් එහෙම. හරිද? හැබැයි ඒ 2.6ට වඩා වැඩියෙන් එක cheese ග්‍රෑම් එකක් හරි ගෙනාවොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ 7.82 කියන එක ගෙවන්න වෙනවා. හරිද? එතකොට හැමතිස්සෙම මතක තියාගන්න මේ two tier tariff එකෙන් කරන්නේ අර import එක limit කරලා මොකක් කරන්නද? ඊට වඩා වැඩියෙන් import ගෙනනවා නම් ඒවා discourage කරන්න. ඒ වගේම protectionism එක වගේම revenue effect එකක් මේකෙදි මොනවද කරනවද? අපි ලබා ගන්නවා. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ voluntary export restraint. නැත්නම් අපිට මේක කියනවා VER කියලා. එතකොට මේ VER කියලා කියන්නේ non tariff trade barrier in which importing country effectively force the exporting country to limit the quantity of export to the import country. ඒ කියන්නේ අපි හිතනවා දැන් අපි කියනවා හිතන්නකො ලංකාවයි ඉන්දියාවයි කියලා. හරිද? අපි ඉන්දියාවෙන් හාල් ගේනවා. අපේ ගවර්න්මන්ට් එක ඉන්දියාවට කියනවා අනේ ඔයගොල්ලෝගේ මේ ප්‍රොඩක්ට් එක මොනවද? මෙන්න මේ ප්‍රමාණයකින් ඔයගොල්ලෝ අඩු කරගන්න කියලා. නැත්නම් ඔයගොල්ලෝගේ ප්‍රයිස් එක මෙන්න මේ ප්‍රමාණයකින් වැඩි කරගන්න කියලා. ඒ හරහා මොකද කරන්නේ? ඉන්දියාවේ එක්ස්පෝර්ට් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද එක්ස්පෝර්ට් එකේ ගණන් වැඩි වෙනකොට අපේ කට්ටිය ගන්නවද ඒ පාඩේ? නෑ. අපි ඒ වගේ මොනවද? importing country force exporting country to restrict their export voluntarily. ඒ කියන්නේ ඒගොල්ලොම ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන country එකම හරිද? මැදිහත් වෙලා ඒගොල්ලෝගේ එක්ස්පෝර්ට් මොනවද කරන්නේ?
අඩු කරනවා. ඒ කියන්නේ අපේ ලංකාවට ඉම්පෝර්ට් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට අපේ ලංකාව කියන්නේ ආයතනයක් විතරයි කිසි බලපෑමක් කරන්නේ නැහැ. කවුද ඒක අඩු කරගන්නේ? අර එක්ස්පෝර්ට් කරන කන්ට්‍රි එකම. එතකොට මේ VER එකක් ගත්තොත් එහෙම මේගොල්ලෝ මොනවද? අපේ ලංකාවේ ඉන්න මොනවද? import competitive companies. ඒ කියන්නේ මොනවද? අර ආනයන වලට විරුද්ධව නිපදවන මේ ඩොමෙස්ටික් මේ ප්‍රොඩියුසර්ස්ලා ඉන්නේ. අන්න එයාලවට මොනවද? බ්‍රීතිං ස්පේස් එකක් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කම්පිටිෂන් එකට ගැළපෙන විදියට හැදෙන්න පොඩි කාලයක් ලබා දෙනවා මේ voluntary export restraint එක හරහා. මේක ගත්තොත් එහෙම මේක අර stringent trade restriction එකක්. stringent trade restriction එකක් කියලා කියන්නේ හරිම පටු නිකන් හරි නෑ වගේනේ. දැන් හිතන්නකෝ US එක හොඳට මේ මුදම උදාහරණ තමයි US එක 1981 දී ජපානයට මොකද දබා දීලා දිනා මේ වගේ VER එකක්. ඒකෙදී මොකද ජපානයට ඒ කාලේ හොඳම තාක්ෂණය දීලා දිනා මොනවද? කාර් ඉතාමත් අඩු මුදලකට. ඒ වගේම හොඳ කාර් අඩු මුදලකට සපයන්න පුළුවන්කමක් තියලා දිනා ලෝකෙට. එතකොට මේ US වල හිටපු සප්ලයර්ස්ලා බය වුණා මේකට. ඒ නිසා US ගවර්න්මන්ට් එක මොකද කරේ? ජපානෙත් එක්ක කතා කරලා මේ වගේ VER එකක් කරා. ඒකට ජපානේ මොකද කරේ? ජපානේ ඒගොල්ලෝගේ එක්ස්පෝර්ට් ඒගොල්ලෝ වොලන්ටරිම කැන්සල් ඔෆ් කරා. ඒකෙන් තමයි ඔය US ගවර්න්මන්ට් එකේ නැත්නම් US කියන කන්ට්‍රි එකේ ගොඩක් ඔය මොනවද? කාර් නිෂ්පාදන ආයතන රැකිලා තියෙන්නේ. හරිද? එතකොට හිටියේ සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එක ගත්තොත් එහෙම රිචඩ් ෆික්සන් වගේ මට මතක ඉන්නේ. හරිද? එතකොට ඒ ගවර්න්මන්ට් එකෙන් කරේ මොකද්ද? අර ජපාන් වලට කිව්වා අනේ ඔයගොල්ලෝගේ මොනවද? එක්ස්පෝර්ට් ටික අඩු කරන්න කියලා. නැත්නම් මිල වැඩි කරන්න එක්ස්පෝර්ට් වල. හරිද? එතකොට මේක ගත්තොත් එහෙම economic effect එක. මේකේ අර welfare effect එක මොකටද? අපේ import quota එකට සමානයි. හැබැයි මේකෙදි පොඩි දෙයක් තියෙනවා. මේකෙදි revenue effect එක කාටද යන්නේ? අර export company එකට. නැත්නම් ජපාන් එකේ තියෙන company එකට තමයි යන්නේ. නැතෝ US importing company එකට නෙමෙයි. මේක අපේ රට තුල ලබා තින්නේ නැහැ. කොහෙද යන්නේ? අර export කරන country එකේ company එකට නැත්නම් ඒකේ government එකට තමයි යන්නේ. ඒක තමයි මේ මොකද්ද VER එකේ තියෙන වෙනස import quota එකත් එක්ක. හරිද? එතකොට දැන් මේ voluntary export restraint එකේ welfare effect එක ගැන තමයි මම කියලා දෙන්න හදන්නේ. එතකොට මෙන්න මේ තියෙන $1000 මේකේ $1000 මේක තමයි අපේ free trade price එක. එතකොට ඒකෙදි අපි මොනවද import කරනවා Q1 ප්‍රමාණය මේ Q1 ප්‍රමාණය Q4 ප්‍රමාණයත් අතර ප්‍රමාණයක් තමයි මේ import කරමින් ඉන්නේ. ඊට පස්සේ අපි දැන් මේ voluntary මේ export restriction එකේදී කරන්නේ අර මොකද්ද? මෙන්න මේ world price එක මොකක් කරන්නද? වැඩි කරන්න කියනවා. ඒ කියන්නේ අපි import කරන price එක වැඩි කරන්න කියලා අර කට්ටියට කියනවා. අපි ඒකින්ද මේක කඩේකින් තමයි අඳින්නේ. එතකොට මේ curve එක shift වීමක් නෙමෙයි මේ මොකද්ද? price වැඩි වීමක් තමයි සිදු වෙන්නේ. මේ price වැඩි වීම සිදු වෙනවා මෙන්න මේක දක්වා. එතකොට මේක 1200 කියලා දාන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පේනවා ඇති මේ මොකදලා තියෙන්නේ? import කරන ප්‍රමාණය මොනවද? අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය තමයි අපි දැන් මොකද්ද? import කරන්නේ. මේ import කරන එක කවුද? ඒ exporting country එකේ ඉන්න company එක කැමැත්තෙන්ම සිදු කරන දෙයක්. හරිද? ඒකවල තමයි මේ price එක වැඩි කරන්නේ. එතකොට අපි බලමු මේ effect හතරට මොකද වෙන්නේ කියලා මේකේ. එතකොට අර කලින් එකේ වගේම තමයි මේක මොකද? revenue effect එක. මොකද හේතුව අපේ මොනවද? consumers ලගේ මේක කාටද? suppliers ලට ඔන්න ගිහිල්ලා තියෙනවා. ඊළඟට මේ තමයි මොනවද? protective effect එක. මේක ඇවිල්ලා redistribute effect එක. revenue නෙමෙයි redistribute. sorry. මේක තමයි අපේ protective effect එක. මෙන්න මේක තමයි අපේ මොකද්ද? revenue effect එක කියලා කියන්නේ. මේක තමයි මොකද්ද? consumption effect එක කියලා කියන්නේ. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? මෙන්න මේ redistribute කියන effect එක අපේ surplus consumer එකේ ඉඳලා supplier ට යනවා. හැබැයි
මෙන්න මේ BCD කියන ප්‍රමාණය අපේ කාද අපේ වෙල්ෆෙයාර් ඉෆෙක්ට් එකකින් ලොස් වෙනවා මිසක් ඒක කවුරුත් අපේ ගන්නෙ නෑ. මේ C කියන එක යන්නේ එක්ස්පෝර්ටින් කන්ට්‍රි එකේ තියෙන කම්පැනි එකට හෝ කාටද? ඒ රටේ ගවර්න්මන්ට් එකට. ඒ නිසා මෙන්න මේකේ ඩෙඩ් වේට් ලොස් එක තමයි ප්‍රොටෙක්ටිව් ඉෆෙක්ට් එක ප්ලස් රෙවෙනියු ඉෆෙක්ට් එක ප්ලස් මොනවාද? කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක. මෙන්න මේ කියන කෑල්ලම අපිට අහිමි වෙලා යනවා. එහෙනම් ඩෙඩ් වේට් ලොස් එක වෙන්නේ මේක. මේ රීඩිස්ට්‍රිබියුටඩ් ඉෆෙක්ට් එක විතරයි මේකෙදි අපිට හිමි වෙන්නේ. ඒ නිසා තමයි මේ මොකද ඉම්පෝර්ට් කෝටා එකේ ඉෆෙක්ටිව් වලට සමාන වුණත් මේකේ ඩෙඩ් වේට් ලොස් එක වැඩි. හරිද? හැබැයි මේකේ ඩෙඩ් වේට් ලොස් එක වැඩි වුණත් මේක සිදු කරන්නේ මොකටද? අපේ ඩොමෙස්ටික් සප්ලයර්ස්ලා නැත්නම් ප්‍රොඩියුසර්ස්ලාට පොඩි මොනවද? කාලයක් දෙන්න මේ කම්පිටිෂන් එකට හැඩ ගැහෙන්න. එතකොට මේක කොච්චර පිරිවැඩි වුණත් මේකෙන් ප්‍රොටෙක්ෂනිසම් කියන එෆෙක්ට් එක අපි ගොඩක් පිරියට අත්විඳිනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ ඩොමෙස්ටික් කන්ටෙන්ට් රික්වයර්මන්ට්. මේක සරලව කිව්වොත් එහෙම ගවර්න්මන්ට් එක කියනවා මොකද්ද? අපේ රටේ දේවල් භාවිතා කරලා ප්‍රොඩක්ෂන් එක කරන්න අපි මොකද්ද? ටැක්ස් එකක් අය කරන්නේ නෑ කියන එක. එතකොට government policy that impose certain amount of local input must use in production for zero tariff rate. ඒ කියන්නේ අපේ මොනවද? මේ policy එක මගින් කරන්නේ අපේ දේ මොකක් කරන්නද? අපේ දේ use කරන්න කියන policy එකක් තමයි මේක. එතකොට මේකෙදි මතක තියාගන්න pressure domestic and foreign supplier to use local input. මොකද්ද? අපේ local input use කරන්න කියලා මොකද්ද මේ? domestic හරි foreign හරි suppliers ලව මේකෙන් පොළඹ වීමක් තමයි කරන්නේ. මොකද හේතුව එතකොට tariff rate එකක් නැත්නම් tax එකක් අය කරන්නේ නැහැ. 0% tariff. ඊට පස්සේ ගත්තොත් එහෙම this may affect to increase demand for local inputs and increase their price value. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? දැන් 0 tariff rate එක ගන්න ඕන නිසා මොකද කරන්නේ? producers ලා මොකද කරන්නේ? අර local input වලට මොනවද? demand එක වැඩි කරනවා. ඒ demand එක වැඩි කරන්න මොකද වෙන්නේ? supply එක ඒ ප්‍රමාණයට වැඩි කරන්න බෑනේ. ඒ නිසා price එක මොකද වෙන්නේ? ඒවයි value එක වැඩි වීමක් සිදු වෙනවා. ඒ වගේම government එක මේක තවදුරටත් use කරන්නේ අර මොකද්ද? import අඩු කරගන්න. import වෙන input අඩු කරගන්න. මොකද හේතුව ඒ රටවල තියෙන සාමාන්‍යයෙන් අඩු මිලට මොනවද? ඔය එක intermediary inputs. අන්න ඒවා ගේන එක අඩු කරලා මොනවද? අපේ local inputs use කරන එක වැඩි කරන්න තමයි මේ domestic content requirement එකක් මගින් මොකද්ද? කිසියම් ප්‍රමාණයක් කිසියම් ප්‍රතිශතයක් අපි අපේ production එකට යොදන්න ඕනේ කියන එක දාලා තියෙන්නේ. හොඳම උදාහරණය තමයි වියට්නාම්. වියට්නාම් දාලා තියෙනවා ඒගොල්ලොන්ගේ රටේ. ඒ කියන්නේ වියට්නාම් වල input 60%ක්වත් අඩු ගානේ තියෙන්න ඕනේ value added process එකේ. ඒ කියන්නේ product එකක් හදනවා නම් 60%ක input ප්‍රමාණයක් කාගෙද තියෙන්න ඕනේ? වියට්නාම් ළගෙම input තියෙන්න ඕනේ. 140යි පුළුවන් මොනවද? intermediate ගන්න. ඒතර ඔය 160ට වඩා වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. 160ට වඩා අඩු වෙන්න බෑ. අපි මොකද්ද? 160ට වඩා අඩු වුණොත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? ටැරිෆ් එකක් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ domestic content requirement එකෙන් කරන්නේ හැමතිස්සෙම මොනවද? pressure කරනවා local inputs use කරන්න කියන එක. හරිද? එතකොට මේකෙදි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ subsidy. එතකොට subsidy කියලා කියන්නේ something granted by government to their producers to help improve and maintain their market position. ඒ කියන්නේ මේ subsidy දෙයක් කියලා කියන්නේ මොකද්ද? වෙන මොකුත් නෙවෙයි සහනාධාරයක්. අපේ producers වලට දෙන සහනාධාරයක්, දිරිගැන්වීමක්. එතකොට මේ subsidies අපි ගත්තොත් එහෙම this allow to reduce their cost because the price is lower than actual cost they incur. ඒ කියන්නේ මේ subsidy එකක් දුන්නාන් පස්සේ අපේ producers ලට එයාලගේ cost එක මොනව කරන්න පුළුවන් වෙනවද? අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලන්ට යනවා මොකක් හරි මංචි බිස්කට් එකට බිස්කට් එකක් හදන්න යනවා රුපියල් 10ක්. හරිද? හැබැයි මේ සබ්සිඩි එක හරහා කියනවා රුපියල්
5ක සබ්සිඩි එකක් දෙන්නම්. ඒ කියන්නේ මංචි බිස්කට් එකට ඇත්තටම දැන් කොස්ට් එක කීයද දැන්? 5යිනේ. ඊටු 5 කවුද දරන්නේ? ගවර්න්මන්ට් එක. ඒ නිසා ඒගොල්ලන්ට වෙනදට වඩා හොඳට මොනවද නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. හේතුව මොකද? ඒගොල්ලෝගේ කොස්ට් එකෙන් භාගයක් කවුද දරන්නේ? ගවර්න්මන්ට් එකෙන් සබ්සිඩි එකක් විදියට දෙනවා. එතකොට මේ සබ්සිඩි එකේ අපි කතා කරන සබ්සිඩි වර්ග දෙකක්. මම මුලින්ම කතා කරන්නේ ඩොමෙස්ටික් ප්‍රොඩක්ට් සබ්සිඩි එක ගැන. ඊළඟට කතා කරනවා එක්ස්පෝර්ට් සබ්සිඩි එක ගැන. මේ ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් සබ්සිඩි කියලා කියන්නේ policy which government gave to local producers to increase their revenue and production. ඒ කියන්නේ අපේ local නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට අපි මේ සහනාධාරයක් ලබා දෙනවා. ඒගොල්ලෝ මොනවද? ආදායම වැඩි කරගන්න වගේම ඒගොල්ලෝගේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ කියන්නේ දේශීය වෙළඳපොලේ ඉන්න නිෂ්පාදකයන්ට. يعني දේශීය වෙළඳපොලට තමයි මේ භාණ්ඩ දාන්න කියලා ඒගොල්ලන්ට සහනාධාරයක් ලබා දෙන්නේ. Subsidies are not free good. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ සබ්සිඩි කියන එක free good එකක් නෙමෙයි. නැත්තම් පොදු භාණ්ඩයක් නෙමෙයි. නිකන් කාටවත් නිකන් හම්බ එකක් නෙමෙයි. Because subsidies financed by the taxpayer of country, but this tax burden goes to increase national production. මේ කියන්නේ මොකද්ද? මේ සහනාධාරයක් දෙන්නේ කාගේද? රජයේ ගෙදරින් ගෙනල්ලා නෙමෙයි. කාගේද? අපෙන් ගන්න බදු මුදල්ම තමයි. හැබැයි මේ බදු මුදල් පියවීම නැත්නම් මේ බදු මුදල් ගෙවීම ඒක තමයි බර්ඩන් එකක් කියන්නේ. නැත්නම් මේ බදු මුදල් භාවිතා කිරීම ගත්තොත් එහෙම මොකටද භාවිතා කරලා තියෙන්නේ? රටේ නිෂ්පාදනය වැඩි කරන්නම තමයි භාවිතා කරන්නේ. දැන් ඔය සහනාධාර ගොඩාලා දිනවනේ. අස්වැසුම මේ වගේ දේවල්. ඒ අස්වැසුම වගේ දේවල් දෙන්නේ මොකද්ද? කාලා බිලා නිකන් ඉන්න නෙමෙයි. ඒවෙන් ප්‍රොඩක්ෂන් එකක් සිදු කරන්න. අන්න ඒ වගේ දෙයක් තමයි සබ්සිඩි එකක් කියලා කියන්නේ. Mostly developing countries use this because low price imports harm their local producers. මේ ගොඩක්ම මේ domestic product subsidy එක දෙන්නේ ලංකාව වගේ මොනවද? සංවර්ධනයේ වෙමින් පවතින රටවල්. මොකද හේතුව දැන් එක එක සංවර්ධිත රටවල් වල imports ගත්තොත් එහෙම ඔය Chinese අපි අහලා දෙන Chinese කෑලි තියෙන අඩුවට. අන්න ඒවෙන් අපේ මොකද domestic production එක ආරක්ෂා කරන්න තමයි මේ domestic production subsidy එකක් government එක දෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මේ domestic production subsidy එකකදී welfare effect එක කියලා. දැන් මම මේ අදලා තියෙනවා මොනවද? supply curve එක, මේ domestic supply curve එක, domestic demand curve එක. මේ තියෙන්නේ මොනවද? import supply curve නැත්නම් import කියන එක තමයි. හරිද? එතකොට අපේ රුපියල් 400 දී ඔන්න මොනවද? domestic supplier සපයන්නේ 2යි. එතකොට ඩොමෙස්ටික් මොනවද? කන්සියුමර්ස් ලා ඉල්ලනවා 14ක්. එහෙනම් මේ ප්‍රමාණය මොකක්ද වෙලා තියෙන්නේ? මේ 2යි 14යි ප්‍රමාණය මොනවද? ඉම්පෝර්ට් තමයි තියෙන්නේ. ඔන්න දැන් සබ්සිඩි එකක් දෙනවා ගවර්න්මන්ට් එකෙන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ සප්ලයි කර්ව් එක දකුණට මොනවද වෙන්නේ? විතැන් වෙනවා. හරිද? මේක දකුණට විතැන් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මොකද්ද? මෙන්න මෙතන තමයි දැන් ඩොමෙස්ටික් සප්ලයි එක තියෙන්නේ. මේකෙදි හොඳට මතක තියාගන්න මොකද්ද? ඉම්පෝර්ට් එකේ ප්‍රයිස් එකවත් නැත්නම් වර්ල්ඩ් මාකට් ප්‍රයිස් එකටවත් ඉම්පෝර්ට් මේ කන්සියුමර්ස් ලගේ ක්වොන්ටිටි එකටවත් නැත්නම් කන්සියුමර්ස්ලා ඩිමාන්ඩ් කරන ක්වොන්ටිටි එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ සබ්සිඩි එකේ දෙන ප්‍රයිස් එක දැන් ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති. මෙතන ක්‍රොස් වෙන්නේ. මෙතනින් මෙතන ක්‍රොස් වෙන ප්‍රයිස් එක කවුද දරන්නේ? මේ 425 කියන ප්‍රයිස් එක අපේ කන්සියුමර්ස් ගෙවන්නේ නැහැ. මේ 425න් 400ක් මොනවද? තමයි ප්‍රොඩියුසර්ස්ලාට මේ කන්සියුමර්ස්ලා ගෙවන්නේ. 400ක් ගෙවන්නේ කන්සියුමර්ස්ලා. හැබැයි මේ ඉතුරු 25 කවුද ගෙවන්නේ? ගවර්න්මන්ට් එකෙන්. අන්න ඒක තමයි සබ්සිඩි එකක තියෙන වැදගත්කම. මේක ඇවිල්ලා මොන ප්‍රයිස් එකක්ද? ගෝස්ට් ප්‍රයිස් එකක්. හරිද? මේ සබ්සිඩි එක නිසා ඇත්තටම මේගොල්ලන්ට 425ක් දරන්න වෙනවා. හැබැයි මේ 425න් 25ක් කවුද දෙන්නේ? ගවර්න්මන්ට් එක. හරිද? ඉතුරු 400 තමයි මාකට් එකේ මේගොල්ලන්ට හම්බෙන්නේ. මේගොල්ලන්ට කියන මාකට් එකට 400ට මෙන්න මේ ප්‍රමාණය සපයන්න කියලා. ඉතුරු 25 කවුද දෙන්නේ? ගවර්න්මන්ට් එකේ. අන්න ඒකයි සබ්සිඩි එක තියෙන වැදගත්කම. මේ 425 කියන්නේ මාකට් එකේ ප්‍රයිස් එක වැඩි වෙච්ච එකක් නෙමෙයි. මේක ගෝස් ප්‍රයිස් එකක්.
එතකොට අපේ ඩොමෙස්ටික් සප්ලයර්ස් ලගේ සප්ලයි එක වැඩි වෙනවා. මොකද හේතුව ඒක ඉන්සෙන්ටිව් එකක් නිසා. ඒ වගේම ඉම්පෝර්ට් කරන ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ දැන්? ඉස්සෙල්ලා 12ක් ඉම්පෝර්ට් කරා දැන් කීයද? ඉම්පෝර්ට් කරන්නේ. දැන් ඉම්පෝර්ට් කරන්නේ 7යි. හරිද? ඒතර ඉම්පෝර්ට් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නැතුව මොකද්ද? කන්සම්ප්ෂන් එක අඩු වෙලා හෝ වෙනස් වෙලා නැහැ. හරිද? එතකොට ඒක ඉෆෙක්ට් එක ගත්තොත් එහෙම ඒකෙත් තියෙනවා මොනවද? රීඩිස්ට්‍රිබියුෂන් ඉෆෙක්ට් එකයි මොනවද? ප්‍රොටෙක්ෂන් ඉෆෙක්ට් එකයි කියන දෙක. එතකොට මෙන්න මේ A+ B කියන කෑල්ල තමයි මොකද්ද? ගවර්න්මන්ට් එකේ සබ්සිඩි කොස්ට් එක විදියට අපි සලකන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තියෙන කෑල්ල කවුද දරන්නේ? ගවර්න්මන්ට් එක සබ්සිඩි එකක් විදියට දෙනවා. ඊට පස්සේ මේකෙන් මෙන්න මේ කෑල්ල මේ A කියන කෑල්ල කවුද? අපේ ප්‍රොඩියුසර්ස්ලා ආයි ලබා ගන්න එක ප්‍රොඩියුසර්ස්ලාගේ සර්ප්ලස් එක විදියට මේක ගලපෙනවා. හරිද? හැබැයි මේ B කියන කෑල්ල මොකද්ද? ඩෙඩ් වේට් ලොස් එක. එහෙනම් මේකේ ඩෙඩ් වේට් ලොස් එක තමයි B නැත්තම් මොකද්ද? ප්‍රොටෙක්ෂන් ඉෆෙක්ට් එක කියලා අපි කියන්නේ. එතකොට ඔය සබ්සිඩි එකකදී සිදු වෙන්නේ ඔන්න ඔය කරුණ ටික. හොඳට මතක තියාගන්න මාකට් එකේ ප්‍රයිස් එක වැඩි වෙන්නේ නැහැ. හරිද? අපේ ප්‍රයිස් එක මෙන්න මේ 400ම තමයි. ඒ 400 දී මෙයාට කියන මෙන්න මේ 7 සපයන්න කියලා. හැබැයි ඒ 7 සපයන්න එයාට 425ක විදියක් යනවා. ඒ 425න් 25ක් කවුද දෙන්නේ? ගවර්න්මන්ට් එක. අන්න ඒකයි මේ සහනාධාරය තියෙන වැදගත්කම. කවදාකවත් ප්‍රයිස් එක 425 කියලා කියන්න එපා. හරිද? මේක ගෝස්ට් ප්‍රයිස් එකක්. මොකද හේතුව ඒ 425න් 400ක් මාකට් එකෙන් හම්බ වෙනවා 25ක් රජයෙන් හම්බෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ එක්ස්පෝර්ට් සබ්සිඩි එකක් ගැන. එතකොට මේ එක්ස්පෝර්ට් සබ්සිඩි is payment of other financial incentives to produce per unit of export to encourage increased sales for other countries. ඒ කියන්නේ මේ එක්ස්පෝර්ට් සබ්සිඩි එකක් දෙන්නේ අපේ අපනයනකරුවන්ට. අපනයනකරුවන්ට මොකද්ද මේ දිරිගැන්වීම හරහා බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒගොල්ලෝගේ එක්ස්පෝර්ට් ප්‍රමාණය වැඩි කරන්න. නැත්නම් මේ ඩොමෙස්ටික් මාකට් එකට සපයන්න ඒක වැඩි කරන්න නෙමෙයි මොකද්ද? අපේ පිටරට මාකට් එකට අපි සපයන ප්‍රමාණය මොනව කරන්නද? වැඩි කරගන්න තමයි මේ එක්ස්පෝර්ට් සබ්සිඩි එකක් දෙන්නේ. WTO outlaw export subsidy because all the governments doesn't have large budget to push exports with higher subsidy. This may raise unfair competition. ඒ කිව්වේ මේ WTO එක නැත්නම් World Trade Organization එක මේක ගොඩක්ම මොනවද? නියාමනයක් සිදු කරනවා මේ export subsidy සම්බන්ධයෙන්. හේතුව තමයි හැම ගවර්න්මන්ට් එක නැත්නම් හැම රටකම ඉන්න රජයක බජට් එක එක හා සමාන නැහැ. එතකොට සංවර්ධනය වෙමින් තියෙන රටවල් වලට මේ එක්ස්පෝර්ට් සබ්සිඩි කියන එක හරිම මොනවද? අන්ෆෙයාර්. මොකද හේතුව අර සංවර්ධනය වෙලා හොඳ ආර්ථිකයක් තියෙන රටකට ඕන තරම් ඒගොල්ලන්ගේ කම්පැනි වලට එක්ස්පෝර්ට් සබ්සිඩි දෙන්න පුළුවන්. හැබැයි අර සංවර්ධනය වෙමින් පවතින රටකට එහෙම වගේ දේවල් දෙන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි මේ WTO එක මේක ගොඩක්ම අවුට්ලෝ කරලා තියෙන්නේ. හරිද? ඊළඟට ගත්තොත් export subsidies most commonly used in agriculture production. එතකොට මේ export subsidy ගොඩක්ම යොදාගන්නේ මොනවද? අර කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයේදී. එතකොට අපි බලමු මේ export subsidy එකේ effect එක කොහොමද කියලා. එතකොට ඒකෙදි මම මේ කළු පෑනින් අඳින්නේ අපේ මොනවද? දැන් export market එකේ අපේ තියෙන price එක. හරිද? එතකොට ඒකෙදි දැන් ඩොමෙස්ටික් මාකට් එකට ඩිමාන්ඩ් එක තමයි මෙතන තියෙන්නේ 4යි. එතකොට ඩොමෙස්ටික් මාකට් එකට සප්ලයි කරන ප්‍රමාණය තමයි මේ අනිත් පැත්තෙන් පෙන්නන්නේ. මේ මාකට් එකට සප්ලයි කරන ප්‍රමාණය. එතකොට ඇත්තටම ඩොමෙස්ටික් මාකට් එකට ඕනේ කීයද? 4යි. හැබැයි මෙන්න මේ ප්‍රමාණයක් 8ක් නිපදවනවා. එහෙනම් ඉතුරු 4 කොහෙටද යන්නේ? ඒවා අපි එක්ස්පෝර්ට් කරනවා. ඉතුරු 4 අපි මොකද කරන්නේ? එක්ස්පෝර්ට් කරනවා. රුපියල් 5ට තමයි ඒක තියෙන්නේ. දැන් අපිට සබ්සිඩි එකක් දෙනවා. මේකෙදි හොඳට මතක තියාගන්න මිල අඩුවීමක්ද වෙන්නේ? නෑ. මිල
උඩට යන්නේ. මොකද හේතුව? අපිට ඕනේ දැන් අපේ ඩොමෙස්ටික් මාකට් එකට සපයන්නද? නෑ. මොකද පිටරට මාකට් එකට යන්න. එහෙනම් ඔන්න මොකද කරන්නේ? එක්ස්පෝර්ට් කරන කට්ටියව දිවි ගැන්වීමක් කරන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ 6 දක්වා මේ මිල යන්නේ. මේක හොඳට මතක තියාගන්න මිලක් නේ. ඒකයි මම මේ කඩේරින් ඇඳලා තියෙන්නේ. මේවා කඩේරින් අදිනවා කඩේරින් අදින්න. අනිත් ඒවා තද ඉරින් අදින්නේ සප්ලයි කරව තමයි එහෙම අදින්නේ. එතකොට ඔන්න දැන් මෙයා ඩොමෙස්ටික් එකට සපයන්නේ 2යි. මොකද ප්‍රයිස් එක වැඩි වෙනකොට අපේ ඩොමෙස්ටික් කන්සම්ප්ෂන් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම ඔන්න අපිට දැන් සප්ලයි කරන්න පුළුවන් කීයද? 10ක්. එතකොට මෙන්න මේ ප්‍රමාණය මොකද වෙන්නේ? අපි එක්ස්පෝර්ට් කරන්නේ. මේවා ඉම්පෝර්ට් නෙමෙයි. මේක පටල ගන්න එපා. මේක හරි ලේසි. මොකද වෙන්නේ? අපි දිරි ගන්නන්නේ මොකටද? අපේ රටින් පිටට බාණ්ඩ විකුණන්න. එතකොට මෙන්න මේකේ එෆෙක්ට් ටික පොඩ්ඩක් වෙනස්. ඒක හොඳට ඔළුවේ අවධානය තියාගන්න. මේක පටල ගන්න නම් එපා. හරිද? මේකේ මෙන්න මේකෙන් පෙන්නන්නේ මොකද්ද? රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එක. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපේ මොනවද? මෙන්න මේ කෑල්ල. රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේක කාටද යන්නේ? කන්සියුමර්ස් ලාගේ ඉඳලා කාටද? ප්‍රොඩියුසර්ස් ලාට යනවා අපේ ඒ කෑල්ල. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක රීඩිස්ට්‍රිබියුට් ඉෆෙක්ට් එකමයි. හැබැයි මේකේ කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක කොහෙද තියෙන්නේ? මේකේ කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. B එකෙන් පෙන්නන්නේ කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක. හේතුව මොකද මේ පේනවද? ඩොමෙස්ටික් මේ කන්සියුමර්ස් ලාගේ මොනවද? කන්සම්ප්ෂන් එක අඩු වෙලා තියෙනවා 4 ඉඳන් 2 දක්වා. ඒක තමයි මොකද? කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. අපිට මොනවද? 4ක් අර ගානට සපයා ගන්න තිබ්බා. හැබැයි මේ සබ්සිඩි එක හින්දා මොකද උනේ? 2යි ඩොමෙස්ටික් මාකට් එකේ ඉන්න කට්ටියට කන්සම්ප්ෂන් කරන්න පුළුවන්. එතන ඉන්එෆිෂන්ට් එකක් බිහි වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම රෙවෙනියු ඉෆෙක්ට් එක. ඒක C වලින් පෙන්නනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේක රෙවෙනියු ඉෆෙක්ට් එක තමයි. හැබැයි මතක තියාගන්න මේ රෙවෙනියු ඉෆෙක්ට් එක කාටද යන්නේ? එක්ස්පෝර්ට් කම්පැනි එකට. අපේ රටේ ඉන්න එක්ස්පෝර්ට් කම්පැනි එක. අන්න ඒක ඔළුවට තියාගන්න. එතකොට මේක කාටද යන්නේ? අපේ රටේ ඉන්න එක්ස්පෝර්ට් කම්පැනි එකට. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ අපිට. ඊළඟට මේකේ ප්‍රොටෙක්ෂන් ඉෆෙක්ට් එක තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. D වලින් පෙන්නන්නේ මේකේ මොකද්ද? ප්‍රොටෙක්ෂන් නැත්නම් ප්‍රොටෙක්ටිව් ඉෆෙක්ට් එක. එතකොට මෙන්න මේ දෙක තමයි මේකේ චේන්ජ් වෙලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම මේකේ සබ්සිඩි කොස්ට් එක වෙන්නේ මොකද්ද? මෙන්න මේ B C D කියන කෑල්ල. හරිද? මේ BCD කියන කෑල්ල තමයි සබ්සිඩි කොස්ට් එක වෙන්නේ. හේතුව තමයි අපි සබ්සිඩි එක දෙන්නේ කොහෙටද? මෙන්න මේ එක්ස්පෝර්ට් කරන ප්‍රමාණයට. 2යි 10යි අතර තමයි සබ්සිඩි එක තියෙන්නේ. නැතුව මේ A කියන කෑල්ලේ නෙමෙයි. හරිද? එතකොට අපේ ප්‍රොඩියුසර් සර්ප්ලස් එක මොකක්ද වෙලා තියෙන්නේ? මේකෙදි A B C කියන කෑල්ලේ වැඩි වෙලා තියෙනවා. එතකොට මේකෙදි මතක තියාගන්න dead weight loss එක වෙන්නේ මොකද්ද? මෙන්න මේ B plus D කියන කෑල්ල. හේතුව තමයි දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ABC ප්‍රමාණය මේක වැඩිලා තියෙන නිසා මේ BC කියන දෙක අයින් වෙනවා කියලා. හැබැයි මේ B කියන එක මොකක්ද වෙලා තියෙන්නේ ආයි? මේක අපේ මොනවද? ප්‍රොටෙක්ෂන් ඉෆෙක්ට් එකද? නැත්නම් කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එකද? කන්සම්ප්ෂන් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ අපේ කට්ටියගේ මොකක්ද වෙලා තියෙන්නේ? කන්සියුම් එක අඩු වෙලා තියෙනවා. ඒ හරහා මොකද වෙන්නේ ආයි? ඒක සමාජයට පිරිවැයක්. එහෙනම් B plus D කියන එක තමයි මේකේ මොකද්ද? dead weight loss එක. මිස් නම් සාමාන්‍යයෙන් ගෝවා ඊට අමතර දෙයක් B plus D කියන එක. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන B plus D කියන එක ඔලුවට මතක තියාගන්න. මේක dead weight loss එක මේක. හැබැයි මේකේ B කියන්නේ consumption effect එක. හරිද? D කියන්නේ මොකද්ද? protective effect එක. ඊළඟට අපි කතා කරනවා මේ dumping. dumping කියන නමෙම තියෙන මොකද්ද? හරියට කුණු ගොඩක් වගේ. කුණු කොල්ලේට විකුණන එක තමයි මේ dumping කියලා කියන්නේ. මොකද්ද? selling product at lower price in foreign market. ඒ කියන්නේ මොකද්ද? අපි ලෝක වෙළඳ වලට අපේ product එක මොකද්ද? ඇත්තටම product එකේ price එකට වඩා අඩු cost එකක් තමයි දාන්නේ. මේක ගොඩක්ම use කරනවා China. ඒගොල්ලෝගේ මොකද්ද? world market එක
අල්ල ගන්න ඕන ක්‍රමයට තමයි මේක කරන්නේ. එතකොට මේ ඩම්පින් වර්ග අපිට තියෙනවා 3ක්. හරිද? මේකදී අපි මම මේ 3 දැම්මේ මොකද හේතුව ප්‍රෙඩේටර් ඩම්පින් එක අපේ මිස් පොඩ්ඩක් කතා කරා. මෙන්න මේ ප්‍රෙඩේටර් ඩම්පින් එකට මම එක්සැම්පල් එකකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් වර්ල්ඩ් මාකට් එකේ ඉන්නවා මේ කම්පියුටර්ස් දෙන්නේ. එක්කෙනෙක් දානවා රුපියල් 10ට ප්‍රොඩක්ට් එකක්. අනිත් එක්කෙනා දානවා රුපියල් 5ට ප්‍රොඩක්ට් එකක්. හරිද? එතකොට වර්ල්ඩ් මාකට් එකෙන් ගන්න අර 5ට දෙන ප්‍රොඩක්ට් එක නේද? එතකොට මේ 5ට දෙන ප්‍රොඩක්ට් එකේ එක්කෙනා කාලයක් යනකොට දකිනවා අර කම්පියුටරට මොකද වෙලා තියෙන්නේ? ඉබේම වෙනද පොලේ අයින් වෙලා ගිහිල්ලා. දැන් කවුද ඉන්නේ කම්පියුටර් එකේ? කවුරුත් නැහැ. ඒ නිසා එයාට එයාගේ ප්‍රොඩක්ට් එක මොකද්ද? ඕන ප්‍රයිස් එකකට දැන් වර්ල්ඩ් මාකට් එකට සපයන්න පුළුවන්. අන්න ඒකට තමයි predatory dumping කියලා කියන්නේ. Situation which initially change low price in foreign market with aim of getting rid of the competition. Once rival firm are driven out, the firm use its dominant market position to raise prices and its profit. අරයා මේකද එයා වෙළඳ පොලෙන් පැනලා ගියන් පස්සේ මෙයාට ඕන විදිහට ප්‍රයිස් එක වැඩි කරලා මෙයාගේ මොකද කරන්නේ? ප්‍රොෆිට් එක වැඩි කරගන්න පුළුවන්. සරලව කිව්වොත් මොකද්ද? ඒකාධිකාරී බලයක් ලබා ගන්නවා මේ predatory dumping එක හරහා. ඊළඟට තියෙන්නේ sporadic dumping කියන එක. ඒ කියන්නේ මොකද්ද? Firms selling excess of good in foreign market than domestic market. මේ sporadic dumping කියලා කියන්නේ මෙයාට low cost එකට භාණ්ඩ හදන්න පුළුවන්. හරිද? මෙයා භාණ්ඩ ලක්ෂයක් ඇදුවොත් ඒ ලක්ෂයෙන් 80000ක් කොහෙටද දාන්නේ? අර එක්ස්පෝර්ට් මාකට් එකට. මේ එක්ස්පෝර්ට් මාකට් එකට බඩු දාන්න මොකද වෙන්නේ? ඒවයි ප්‍රයිස් මොනවද වෙන්නේ? ප්‍රයිස් අඩු වෙනවා. ප්‍රයිස් අඩු වෙන්න කම්පිටිෂන් එක වැඩි වෙනවද අඩු වෙනවද? කම්පිටිෂන් එක අඩු වෙනවා. ඇයි හේතුව? අනිත් කට්ටියට ඒ කොස්ට් එකට හදා ගන්න පුළුවන්ද? බෑ. ඒතකොට මොකද මේ ස්පොරැඩික් මේ ඩම්පින් එකෙත් කරන්නේ අර මොකද්ද? සපේන එක වැඩි කරන එක කරන්නේ. අරක වගේ මොකද්ද? ප්‍රයිස් එක අඩු කරලා දා කරන්නේ නැහැ. සපේන එක වැඩි කරනවා මෙයා. එක්සස් සප්ලයි එකක් කරනවා. එක්සස් සප්ලයි එක හරහා මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රොඩක්ට් එක අර ගොල්ලන්ට වඩා අඩු වෙනවා. මේකෙන් මාකට් යන්නේ එයා මාකට් එක අල්ල ගන්න හදනවා. ඊළඟට තියෙන්නේ persistent dumping එක. Firm uses international price discrimination to increase its profit. International price discrimination කියන්නේ මොකද්ද? ඔයාගේ යාළුවෙක් ඉන්නවා. ඔයාගේ යාළුවාට රුපියල් 10ට භාණ්ඩය දෙනවා. ඔයාගේ හතුරෙක් ඉන්නවා. එයාට භාණ්ඩ රුපියල් 30කට වගේ දෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඔයාට භාණ්ඩේ විකුණන්න පුළුවන් ප්‍රයිස් එක ඒ එන කන්ට්‍රි එක අනුව මොකද කරලා තියෙන්නේ? වෙනස් කරලා තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී persistent dumping කියලා කියන්නේ. එතකොට අපිට to capture foreign market segment organization themselves set lower price without the government support. ඒ කියන්නේ රජයේ මැදිහත් වීමකින් තොරව මොනවද? කම්පැනි විසින්ම මෙන්න මේ මාකට් එක අල්ල ගන්න ඕනවට ප්‍රයිස් එක අඩු කරනවා උවමනාවෙන්ම. එතකොට ඊළඟට කතා කරමු මේ ඩම්පින් එකට විරුද්ධව තියෙන මොකද්ද? ඇන්ටි ඩම්පින් රෙගියුලේෂන්ස් ගැන. ඇන්ටි ඩම්පින් රෙගියුලේෂන්ස් ගැන කතා කරොත් මේ ඇන්ටි ඩම්පින් රෙගියුලේෂන් කියන්නේ government impose an anti-dumping duty to offset any unfair advantage that foreign producers have in the importing country market. Anti-dumping duty is an additional tariff equals to the difference between the actual export price and the fair value market. හරිද? එතකොට ඒ කියන්නේ මොකක්ද? මේ anti-dumping කියලා කියන්නේ අර dumping මගින් ලබා ගන්න. ඒ කියන්නේ අර cost එක අඩු කරලා export market එකේ cost එක අඩු කරලා ලබා ගන්න advantage එක මොකක් කරන්නද? නැති කරන්න use කරන මොකද්ද? tariff rate එකක්. එතකොට ඒ tariff එක අපි දාන්නේ මොකටද? අර අපි export price එකයි. ඒ කියන්නේ low export price එකයි actual market price එකයි අතර තියෙන නැත්නම් fair value market price එකයි කියන්නේ market එකේ ඇත්තම තියෙන price එකයි මොකද්ද? අතර gap එක වහන්න පුළුවන් වෙන tariff එකක් තමයි ඒ දාන්නේ. ඒ කියන්නේ අපේ භාණ්ඩේ ඇත්තටම අපි සපයන්නේ රුපියල් 25කට ඇමරිකාවට. හැබැයි මොකද්ද? ඇත්තටම භාණ්ඩේ මිල වෙන්න ඕනේ කීයද? 40ක්. එහෙනම් මේ ඇන්ටි ඩම්පින් ටැරිෆ් එක කියන්නේ මොකද්ද? රුපියල් 15ක් කියන එක තමයි මේ ඇන්ටි ඩම්පින්. මේක තමයි actual export
price එක දැන් අපි දැන් සපයන්නේ මෙන්න මේකට. හැබැයි ඇත්තටම තියෙන මොකද fair value එක මාකට් එකේ 40. එතකොට මේ දෙක අතර තියෙන gap එක තමයි මොකද්ද? anti dumping tariff එක කියලා අපි දාන්නේ. මේක anti dumping tariff නැත්නම් duty කියලා හඳුන්වනවා. US European Union like large market use this regulation, but they can misuse this regulation to discourage fair trade exporters. ඒ කියන්නේ මොනවද? US මේ European Union වගේ large market මේවා use කරනවා. ඒගොල්ලෝ කරන්නේ මොකද? දැන් හරියටම fair value එක රුපියල් 40 තියෙන country වලටත් මොකද? අර anti dumping use කරලා මොකද කරන්නේ? ඒගොල්ලෝගේ price එක වැඩි කරවලා මොකද? ඒ US හරි European Union ලගේ හරි බාන ටික විකුණන්න හදනවා. අන්න ඒ misuse එක discourage කරන්න තමයි මොකද? WTO එක මැදිහත් වෙන්නේ. To discourage dumping, government use anti-dumping regulation. This regulation may help to protect domestic industries and maintain market stability. එතකොට මේ anti-dumping හරහා මොකද කරන්නේ? අර මොනවද? වංචාකාරී තරඟේ නැත්නම් වංචාකාරී වාසි ලබා ගැනීම අඩු කරලා දාලා අපේ මොකද්ද? domestic suppliers ලව ආරක්ෂා කරනවා. කියන්නේ අපේ දේශීය සැපයුම් කරුවන්ව ආරක්ෂා කරන්න තමයි මෙන්න මේ anti dumping regulation එක අපි use කරන්නේ. ඊළඟට අපි කතා කරනවා other non tariff barriers. එතකොට other non tariff barriers ගැන කතා කරද්දී අපි කතා කරන්න තුනක් තියෙනවා. මොකද්ද? government procurement policies, social regulation, bureaucratic red tape. එතකොට මේ government procurement policy කියන එක ගත්තොත් එහෙම government agencies are the large buyers of the good and service. They are favor domestic suppliers and call tenders on both foreign and domestic suppliers. But they often use binational policy because they choose domestic suppliers over foreign suppliers. එතකොට මේ government procurement policy එක ගැන කතා කරොත් ඒ කියන්නේ මොකක්ද? දැන් අර මම කිව්ව දේ කිව්වොත් එහෙම මේ government එක තමයි මොකද්ද? domestic market එකේ ඉන්න largම buyer. හරිද? තනි buyer කෙනෙක් විදිහට largම buyer කවුද? මේ government එක. එතකොට government එකේ tender process එකක් කරා තමයි ඒගොල්ලෝ buy කරන්නේ. ඒගොල්ලෝ පෑනක් ගන්න ගියත් ඒගොල්ලෝ මොනවද කරන්නේ? පෑන් ගන්න ගියත් මොකද කරන්නේ? tender එකක් දාන්න ඕනේ. ඒ තමයි government එකේ policy එක. එතකොට මේගොල්ලෝ මොනවද? අර පිටරට කට්ටියකින් අපේ දේශීය සපයන්නන්ගෙන් මොනවද ටෙන්ඩර් කතා කරනවා. ඒ ටෙන්ඩර් කතා කිරීමේ හරහාදී මොනවද? හැබැයි මේගොල්ලෝ ලොකුවම කැමැත්තක් දක්වන්නේ කාටද? මේ දේශීය සපයන්නන්ට. හරි ටෙන්ඩර් කතා කරත් මේගොල්ලෝ කැමති කාටද? මෙන්න මේ දේශීය සපයන්නන්ට. ගොඩක් ගවර්න්මන්ට් යන්නේ මේ බයි නැෂනල්. අපේ දේ අරගන්න. අපේ දේ අරගන්න කියන සංකල්පය තමයි මේ බයි නැෂනල් කියලා කියන්නේ. ගොඩක්ම ඔය මිලිටරි වෙපන් ඊට පස්සේ ගත්තොත් එහෙම ඔය සිකියුරිටි පැත්තට ගොඩක් සම්බන්ධ වෙන දේවල් ඒවා ගොඩක්ම කොහෙන්ද ගන්නෙ? ඩොමෙස්ටික් සප්ලයර්ස් ලගින්. එතකොට මේ government procurement policy හරහා මොකද වෙන්නේ? මොකද ට්‍රේඩ් එකට බැරි එකක් වැටෙනවා. මොකද හේතුව මේගොල්ලෝ දැන් බයි කරන්නේ මොනවද? අපේම දේ ලෝකල් ඒවා ගන්න. ඊළඟට කියනවා social regulation. මේ social regulation කියලා කියන්නේ අපේ දේශීය ගණුම්කරුවන් ආරක්ෂා කරන්නේ. ඒ කියන්නේ health safety ඊට පස්සේ ගත්තොත් එහෙම මොනවද labor standard, safety standard, quality standard ඒවා මොකටද තියෙන්නේ? මේ අපේ ගණුම්කරුවන්ව ආරක්ෂා කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති ඔය කොරෝනා කාලේ මොනවද? අර එකපාරම මොනවද තහනම් කරේ? රසායනික බෝර තහනම් කරලා මොකද උනේ? අර චීනේ මොනවා නැවක් ගෙවාද කියලා අසුචි නැවක් ගෙවා කියලා තිබ්බනේ. ආයේ අසුචි නැව කියලා අහුනේ කොහොමද? මේ ස්ටෑන්ඩඩ් බලපු හින්දා. ස්ටෑන්ඩඩ් බැලුවේ නැත්නම් ඒවා අසුචි කියලා අහුවෙනවද? නැහැ. අන්න ඒ වගේ රෙගියුලේෂන්ස් දාලා තියෙන්නේ මොකටද මේ? අපේ මොනවද? ඩොමෙස්ටික් කන්සියුමර්ස්ලව ආරක්ෂා කරන්න. හැබැයි ඒ හරහා මොකද වෙන්නේ මේ? මේ ට්‍රේඩ් එකට බැරියර් එකක් වැටෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ගොඩක්ම මේ සෝෂල් රෙගියුලේෂන් දාන්නේ මොකටද? හෙල්ත් ඊට පස්සේ එන්වයරන්මන්ට් ඒ වගේම අපේ පරිභෝජකයන්ගේ සේෆ්ටි එක සඳහා තමයි මේ සෝෂල් රෙගියුලේෂන්ස් දාලා තියෙන්නේ.
ඊළඟට bureaucratic red tape. මේ bureaucratic red tape කියන එක මේ නමට බය වෙන්න එපා. ඔයගොල්ලෝ හැමෝම අපි හැමෝම එක විදලා දින දෙයක්. මොකද්ද? අපි ගවර්න්මන්ට් ඔෆිස් එකකට ගියන් පස්සේ මොනවද? දෙයක් කරගන්න කොච්චරලා ඉන්නවද? එතකොට මේ ගවර්න්මන්ට් ඔෆිස් වල තියෙන ඔය මොනවද? අකාර්යක්ෂමතාවය. ඊට පස්සේ ඒවල තියෙන මොනවද? ඔය එක එක නිලධාරීන්ට දෙන්න ඕන ටිප් එක. අන්න ඒ වගේ දේවල් නිසා මොකද වෙන්නේ? අර ප්‍රොසීඩි එක ගොඩක් කල් යනවා මේ ඉම්පෝර්ට් කම්පැනියක් හරි නැෂනල් ඉන්ටර්නැෂනල් කම්පැනියක් හරි ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ට ගොඩාක් ලිපි ගොනු කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම නිලධාරීන්ට සමහරක් වෙලාවට අල්ලස් දෙන්න වෙනවා. ඒ වගේම මොනවද? මේ දේවල් කරගන්න ගොඩක් කල් යනවා. අන්න එක තමයි මෙතනදී bureaucratic red tape එක කියලා කියන්නේ. When there are too many complicated rules, paperwork or steps make it hard to get something done quickly. හරිද? අන්නේ frustration process එකට තමයි අපි කියන්නේ මොකද්ද මේ bureaucratic red tape එක කියලා. එහෙනම් අපේ ඔය non tariff barriers කියන දේවල් නැත්නම් technical barriers කියන දේවල් වලින් යටතේ අපි ඔන්න ඔය 7 කතා කරා. එහෙනම් මේ පාඩමේ අර අනිවාර්යයෙන්ම තියෙන welfare effect ටික හොඳට බලා ගන්න. ඒ වගේම මම අර academic එකට දාලා ඇති මේ අර ගණන් වගේක් හදලා අන්න ඒ ගණන් ටික බලා ගන්න.